හායි මේ වීඩියෝ එක අපේ මේ අවුරුද්දේ අවුරුදු 20 ඉතින් අවුරුදු 20 තිබ්බේ අපේ 16 මම මේ වීඩියෝ එක එඩිට් කරන්නේ මැයි 10 මේ අවුරුදු 20 කලින් දවසේ රෑ ඒ කියන්නේ අප්‍රේල් 15 ඉතින් අපි එදා මලුඩිල් පත්තු කරලා කාලෙකින් හැමෝම හම්බුන නිසා එන්ජොයි කරා. කට්ටියගේ කටවල සද්දෙන් හිතා ගන්න පුළුවන් නේද කොච්චර එන්ජොයි කරාද කියලා. මේ අපේ 16 අපි අද තමයි අපේ අවුරුදු 9 තියන්නේ. ඇත්තටම මේ දවස්වල අවසරත් එක්ක හින්දා අපි ඩිසයිඩ් කරා උදේම කොහොමද අවුරුදු 9 තියන්න ඕන කියලා. ඒ නිසා කට්ටියම උදේම ලුංගි ඇඳගෙන මෙන්න මේ විදියට තමයි අපි අවුරුදු 9ට වැකවැස්තු වුණේ. ගිය අවුරුද්ද තමයි අපි ෆැමිලි එකත් එකතුලා අවුරුද්ද පටන් ගන්න ස්ටාර්ට් කරේ. එතකොට ඇත්තටම හැමෝටම එන්න බැරි වුණා. මේ පාර එනාට කට්ටියටම සහභාගී වෙන්න පුළුවන් වුණා. ඔන්න දැන් අපි වෙල්කම් ඩාන්ස් එකෙන් තමයි අවුරුදු 9 පටන් ගන්නෙ. ඇත්තටම මෙතන ආච්චිලා දුවලා මිනිපිරියෝ හැමෝම ඉන්නවා. ඉතින් මේ විදිහට තමයි අපි අපේ අවුරුදු 9 ස්ටාර්ට් එක ගත්තේ. ඇත්තටම මාරම ජොලි. මොකද අපි වයස් ભેදයක් නැතුව හැම තරඟයක්ම හැමෝම ඉදිරිපත් වෙලා කරා. පළමු ස්ථානය, දෙවැනි ස්ථානය, තුන්වෙනි ස්ථානය. මං ආසම තරග තමයි හැන්ද මත දෙහිගිඩිය තියාන යන එක. ඒක හරිම එන්ජොයි කරා. දෙහිගිඩි තාම හොයනවා තාත්තා. දැන් තරඟවල අන්තිම සෙට් එකට අපි ඇවිත් තියෙන්නේ. ටිකක් අවුවත් සැර වැඩි. දැන්වත් කට්ටිය කළු වෙලා ඉන්නේ හොඳටම. මේක නම් කොච්චර පිඹුවත් පිපෙන්නේ නැති බැලුමක් අපිට සෙට් උනේ. මේ තමයි බෝතලයට වතුර පෙරවීමේ තරඟ. මේ වෘත්තියක් අවසර වැඩි නිසා අපි තරග ඉක්මනින් ඉවර කරන්න තමයි try කරේ. මොකද දවල් වෙනකොට අවුලක් සැරයි ඉන්න තමරුත් කට්ටිය දැන්නවත් පොඩ්ඩක් කර හෙම්බත් වෙලා වගේ හිටියේ. ඊට පස්සේ අපි කණාමුට්ටි ගැහුවා. ඊට කරන් අපි යෝගට් එහෙමත් කැවුවා. සමහර ඒවා වීඩියෝ කරන්න බැරි වුණා. මොකද දෙන්න සෙට් වුණාම වීඩියෝ කරන්න එක්කෙනෙක් නැති වුණා මට. මේකෙන් අතරම හරියටම එක්කෙනෙක්ටවත් විඳ ගන්න බැරි වුණා. මම හිතන මුට්ටිය එල්ලි තිබ්බ පාතද මන්දා. මේ අපේ අන්තිම තරඟේ තොප්පි මාරු කරන එක. ඒ තරගෙන් පස්සේ අපි ඉවර කළා. ඊට පස්සේ අපිට තෑගිත් හම්බුණා. අයියා හැමෝටම තෑගිත් ගෙනත් තිබ්බා. ඉතින් අපි 12 විතර වෙනකොට අවුරුදු 20 ඉවර කරා. මොකද අවසරත් වැඩි හින්දා. මෙන්න මේ විදියට අපි ලස්සනට මේ අවුරුද්ද සැමරුවා. ඉතින් මට ලොකුවට වොයිස් කරන්න තේරෙන්නේ නැහැ. අඩුපාඩු තියෙනවා නම් කමෙන්ට් එකක් දාගෙන යන්න.
හැමෝටම ගුඩ් බයි. සුබ අලුත් අවුරුද්දක් වේවා.